ඔන්න අද අපි මොඩර්න් මාකට් යන දවස. අද සෙනසුරාදා. ඔන්න දැන් ඉතින් මම නැගිටලා ගෙදර වැඩ ටික කරන්න තමයි හදන්නේ. තාම ඉතින් මගේ ගෙදර අය නම් නිදි. ඉතින් මේ තමයි මගේ පුංචි කිචන් එක. බලන්නකෝ, ලොකු ඉඩ කඩක් නැහැ. හරිම පොඩි. අපි ඉතින් ඉන්නේ එපාර්ට්මන්ට් එකක. ඒ නිසා ලොකු ඉඩක් නැහැ. ඉතින් ඔන්න මගේ පුංචි කිචන් එක. දැක්කද? ඔහොම තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මම දැන් දොරවල් ටිකක් ඇරලා පොඩ්ඩක් එළිය බලන්නයි හදන්නේ. ඔය තමයි අපේ මිදුල. ඒ කියන්නේ අපිට එළියට බැහැලා ගිහිල්ලා උලන් ටිකක් වදින්න උනත් වාඩිලා ඉන්න තියෙන උතන තමයි. මගේ බබාලා නම් සෙල්ලම් කරන්නේ මේතන තමයි. ඔන්න කට්ටිය වර්ක් කරන්නත් ඇවිල්ලා. අපිත් ඉතින් උතන තමයි යන්නේ. ජිම් එක, ෆූල් එක, බාස්කට් බෝල් එහෙම ගහන්න හැමදේම මෙතන තියෙනවා. ඔන්න අපි දැන් යන්. හොඳටම පරක් වෙලයි තියෙන්නේ. අද නම් මොඩර්න් මාකට් යන්න. දැන් වෙලාව 11ත් පහු වෙලා. ගිහිල්ලා බඩු ගන්න පුළුවන් වේද දන්නේ නැහැ. බඩු ඉවරලා දෙයිද දන්නේ නැහැ. මොඩර්න් මාකට් වෙන්නේ ඈතින් අපේ ගෙදර. ඒකත් බලන්නකෝ. ඉතින් මොඩර්න් මාකට් එකේ බඩු ඉවර වෙලා තියෙයිද දන්නේ නැහැ. මොකද උදේ 8 ඉඳන් දවල් 2 වෙනකන් විතරයි මේක හැරලා තියෙන්නේ. අපි ඉක්මනටම මේ දුහන්නේ අපේ අවශ්‍ය බඩු ටික අද ගන්න. ඔන්න මුලින්ම ගියා චිකන් ගන්න තැනට. ඔන්න යන්තම් අපිට වෙලාවට අපි ගන්න ටික තියෙනවා. චිකන් ඉවර වෙලා නැහැ. වෙනදක් නම් චිකනුත් ඉවර වෙනවා. එතකොට ඉතින් ආපහු වැරලා යනවා. අද නම් තියෙනවා. ඔන්න ඉතින් හස්බන්ඩ් තමයි ඒව ඕඩර් කරන්නේ. මට නම් තේරෙන්නේ නැහැ. එයාලා ඉතින් කපල කරලා ඔක්කොම කරලා දෙනවා. පොලට නම් ඉතින් මාකට් එකටත් පොලටත් හස්බන්ඩ් තමයි ඉන්නේ. මාත් එක්ක මම දන්නේම නම් ඉන්නේ නැහැ. මට ඒ භාෂාව තේරෙන්නේ නැති නිසා. ඔන්න මෙයාලා කකුල කනවා. අන්න කුකුලගේ ඔළුවක් තියෙනවා. ඒගොල්ලෝ හරි ආසයිලු ඒවා කන්න. අනේ මට නම් ආසාවක් නැහැ. අපි නම් කවුරුත් කැමති නැහැ. ඒ ඉතින් ඒගොල්ලන්ගේ කෑම විදියනේ. අපි ඉතින් ඔන්න චිකන් බෙස්ට් එක අරගෙන කපලා ඒ ටික අරගන්නයි හදන්නේ. ඔන්න දැන් අපි යන්නේ මාළු තියෙන පැත්තට. මාළු තියෙන පැත්තට ගියදී ඔය වීදුරු පෙට්ටි වෙන්නේ. ඒ වගේ වෙනදට ඉන්නේ පණ තියෙන මාළු. එයාලා ඒ මාළුව පෙන්නපු ගමන් අරගෙන shopping bag එකේ දාලා ගහලා මාරලා ඒ වෙලෙම කපලා දෙනවා. අනේ මම නම් ගන්නෙ නෑ. අපි නම් කැමති නැහැ. අපි නම් තෝරලා ලංකාවේ මාළු විතරයි ගන්නෙ. තලපත් කෙලවල්ල ඔය වගේ මාළු බල මාළු ඒවා තමයි ගන්නෙ. ඔන්න ඉතින් එයාලා අපිව දැන් හොඳට අඳුරනවා. දැකපු ගමන් hina වෙනවා. ඔන්න මාළු ටිකත් හොඳට කපලා සුද්ධ කරලා ඔක්කොම කරලා දෙනවා. මම ඉතින් හස්බන්ඩ් මාළු ටිකත් අරගෙන දැන් බිල් එක ගෙවනවා. අපි ඒගොල්ලන්ට බිල් ගෙවන්නේ ෆෝන් එකෙන්ම තමයි. ඒගොල්ලන්ගේ කිව්රිස් කියලා විදියක් තියෙනවා. ඉතින් ඔන්න බලන්නකෝ, මේක පොලක් වුණාට හැමදේම තියෙනවා. දැක්ක නේද? ඔන්න දැන් අපි ඊළඟට යන්නේ පළතුරු ගන්නයි පොල් ගන්නයි. ඔන්න ඉතින් මෙතන ගිහිල්ලා පළතුරු ගන්නවා. ඒට කලින් පොල් ගෙඩියක් වෙනලා දෙන්න ඕනේ, සුද්ධ කරලා දෙන්න කියලා ගහලා. ඔන්න එහා පොල් ගෙඩිය කුරුට්ට අයින් කරලා පොල් ගෙඩිය මැෂින් එකට දාලා අපිට ගාලා දෙනවා. මෙහි ඉතින් පොල් ගන්න තියෙන්නේ ඔහොම තමයි. ඒකත් ඉතින් ලේසියිනේ. අපි නම් ඉතින් පොල් ගන්න කැමතිත් නැහැනේ. ඒක හරිම ලේසි. බලන්නකෝ. ඔන්න මේ නම් පළතුරු. මෙතනදී අපේ පුතාට තමයි ওই දොඩම් තෝරන්නේ. එයාට දොඩම් ගෙඩි 15ක් 20ක්වත් ඕනේ. කොයි වෙලාවෙවත් දොඩම් කකා ඉන්න තමයි එයාගේ එකම ආජාව. ඉතින් හස්බන්ඩ් හැමදාම එයාට දොඩම් ටික අරන් දෙනවා ඔක්කොටම කලින්. ඔන්න දැන් මේ වෙනකොට පොල් ටික නම් ලෑස්ති. ඔන්න එයා බෑග් එකට දාලා පොල් දෙනවා. මම නම් ඉතින් වීලිච්ච පොල් ගෙඩියක් තමයි ගන්නෙ.
ඔන්න තවත් කට්ටිය ඇවිල්ලා පොල් ගන්නවා. ඔන්න මගේ පොල් එක හරි එක ගත්තා. ඔන්න ඉතින් දැන් අපි පළතුරු ටිකත් අරන් ඉවර කරන්න හදන්නේ. බලන්නකෝ. හස්බන්ඩ් ඉතින් ඔන්න දැන් පළතුරු තෝරනවා තාම. දොඩංගිරි ටික තෝරලා දානවා. එයා තමයි ඒව දන්නේ. මම ඉතින් හැමදාම පොලේ ගිහිල්ලා බෑග් එක අල්ලගෙන තමයි යන්නේ. ඔන්න අපි දෝනිටත් දැන් හොඳටම මහන්සි වගේ. වාඩි වෙලා ඉන්නවා. පළතුරු ටික නම් අරගෙන ඉවරයි. හස්බන්ඩ් ඉතින් කියවනවා මට නම් තේරෙන්නේ නැහැ ඒවා. ඔන්න ඊතරම් බිල ගෙවනවා. දැන් ඉතින් අපි යන්නයි හදන්නේ ඉතුරු අඩුපාඩු ගන්න. ඔන්න බලන්නකෝ මෙයාලගේ තියෙන කෑම වර්ග. මේ වගේ අමුතුම කෑම තමයි තියෙන්නේ. හැබැයි වැඩිපුරම තියෙන්නේ පැණි රස කෑම. අපි ඉතින් ආස නැහැ පැණි රස කන්න. මම නම් කන්නේම නෑනේ. සීනිවත් කන්නේ නැහැ. නිකම්ම තමයි තීබොන්නේ. ඔන්න ඉතින් බබාලා දෙන්න වැඩිම ආසෙන් තමයි මෙතන. මෙතන තියෙන්නේ උග්ගස් වලින් හදන ජූස්. ඉතින් එතෙන්ට ඇවිල්ලා උග්ගස් දෙකක් හදන්න කියලා ඕඩර් එක දීලා අපි යනවා එළවලු ගන්න. එතනින් තමයි අපි එළවලු ගන්නෙ. බලන්නකෝ කොළ ಜಾති මොනවා හරි සුදු ලුණු ඒව ගන්න මෙතනින් තමයි. අපිව දැක ගමන් ඉතින් දැන් ඒගොල්ලෝ හඳුරනවා. ඔන්න බලන්නකෝ. ඔයගෙන් තමයි අපි මේ අඩුපාඩු ටිකක් ගන්නෙ. ඔන්න පේනවද? මාව දැකපු ගමන් කරපිංචා පැකට් දෙකක් දෙනවා. මෙහි කරපිංචා නැහැ හොයාගන්න. හරි අමාරුයි හොයාගන්න. ඒගොල්ලෝගේ මාකට් වල සුපර් මාකට් වල කොහෙවත්ම නැහැ කරපිංචා. මම එදා හදිස්සියේ තිබිලා මම අනිවාර්යයෙන්ම කිව්වා මට අනිවාර්යයෙන්ම සැටර්ඩේ හෝ සන්ඩේ වෙනකොට මට දෙන්න කියලා. ඉතින් මට පැකට් දෙකක් මට ගැතුව දෙනවා. එදා අතන තිබ්බෙත් ඒ පැකට් දෙක විතරයි අනිත් තියෙන වෙන මොනවා හරි. හරි. ඔන්න දැන් අපි එළවලු ගත්ත පළතුරුත් ගත්ත. ඒ වැඩ ටික දැන් ඔන්න හරි. ඔන්න දැන් අපි බබාලා දෙන්නගේ උග්ගස් ජූස් එක දැන් ඔන්න රෙඩි වෙන්නයි යන්නේ. දැන් හරි. දැන් ඉතින් ඕක හදනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න අපේ දෙන්නා ඔය උතන එල්ලිලා බලන් ඉන්නේ. බලන්නකෝ. ඔය පේනවද? චූටි අත් දෙක. දෙන්න දෙපැත්තේ ඉන්නේ. ඕක දුන්නාම හරි ආසාවෙන් බොනවා. තාත්තා තනියෙන් පොළට ගියත් ඒගොල්ලෝ කියන්නේ අනේ තාත්තේ මට අද මතක ඇතුව මේ ජූස් දෙකක් ගේන්න කියලා තමයි කියන්නේ. දැන් ජූස් දෙක රෙඩි. ඔන්න ඉතින් එයා දන්නවා මේගොල්ලන්ට දෙන්න ඕන විදිය. ඔන්න හරි. දැන් දෙන්නගේ ජූස් දෙක හරි. ඔන්න ඉතින් ඩියුටි දෝනි ගෙන්න හස්බන්ඩ් උගුරක් බීලා තමයි දෙන්නේ. එයා ඉතින් මටත් හැමදාම දෙනවා. මාත් ඉතින් උගුරක් බොනවා. ඔන්න දැන් මෙතෙන් තමයි බිත්තර ගන්නෙ. මොඩර්න් මාකට් ආපු දවසට බිත්තර ගන්නෙ මෙතනින් තමයි. දැන් බලු ටිකත් අරගෙන ඉවරයි. කලබලේනේ. අද අපි යාළුවෙක් ගෙදර යන ගමන්නේ. දවල් කෑමට මෙහෙමම අපි එහෙත් යනවා. ඉතින් අත බඩු ගොඩක් ගත්තේ නෑ. පොඩි ප්‍රමාණයක් තමයි ගත්තේ. ඒ නිසා හෙට අපි යෝන් මාකට් යන්නත් ඉන්නේ. යෝන් මාකට් එක ගැනත් මම ඔයගොල්ලන්ට කියලා වීඩියෝ එකක් දාන්නම්කෝ බලන්න. එතන නම් හැම බඩුවක්ම තියෙන ලොකු shopping mall එකක්. ඉතින් ඔන්න දැන් ඉතින් අපි එළියට යන්න හදන්නේ. අපි දැන් වාහනේ එනකම් බලාගෙන ඉන්නයි දැන් මේ යන්නේ. මේ බලන්නකෝ මෙයාලගේ තියෙන කෑම. හරි අමුතු කෑම තියෙන්නේ. ඒවා ඉතින් පැණි රස තමයි වැඩි. අපි ඉතින් ඕව දිහා බල යනවා ඉතින්. කන්නත් ඉතින් ලොකු ආසාවක් නැහැ පැණි රස නිසා. ඔන්න දැන් අපේ වාහනේ එනකම් බලන් ඉන්න ගම. ඔන්න එළියට වෙලා ඉන්නේ. බඩු ටිකක් එල්ලගෙන පොඩ්ඩක් ගත්තට හරිම බරයි. අපි ඉන්නවනේ ලස්සන බෝල ගෙඩියක්. මෙහි පොඩක් බබාලා බෝල ගෙඩි බබාලා තින්නවා. ඒ මමත් ඉන්නවනේ. බලන්නකෝ බෑග් එක එල්ලන් ඉන්නේ හරි අමාරුයි.
ඔන්න මගේ දෝනි, ඔන්න මගේ පුතා. අන්න බලන්නකෝ දැන් වාහනේ ආවා. දැන් යන ගමන් අපි මේ යන්නේ ප්‍රීමියම් පාක් කියලා මගේ හස්බන්ඩ්ගේ ඔෆිස් එකේ වැඩ කරන යාළුවෝ ඉන්නේ එතන තමයි. එහෙට තමයි අපි යන්නේ යාළුවා ගෙදරටත් දවල් කෑමට එන්න කියලා. එහෙ ඉන්නේ ඔක්කොම පිටිමි අය තමයි. හැබැයි යාළුවා හරි හොඳයි. අපි යනකොට වෙල කරලා ඔක්කොම කරලා කෑමත් රෙඩි කරලා තමයි තියන්නේ. හැබැයි අද නම් ඒගොල්ලෝ අපිට කලින් මෙතන මොඩර්න් මාකට් ආවා කියලා කිව්වා. තාම ගෙදර ගිහිල්ලා බඩුවස් කරනවද දන්නේ නැහැ. හැබැයි ඉතින් මෙහි ආවොත් නම් අපි ගෙදර යනකොට රෑ 12ත් පහ වෙනවා. ඉතින් බලමු දැන් ගිහිල්ලා අපි එයාලා මොකද කරන්නේ කියලා. ඔය ඉතින් යන ගම. එතෙන් ඉඳලා පොඩි දුරයි. ඔය තියෙන්නේ දැන් ප්‍රීමියම් පාක් එක. ඔය තියෙන්නේ ගෙවල් ඒගොල්ලන්ගේ. ඔය බලන්නකෝ අපි දැන් එතෙන්ට ආවා. දැන් ළඟයි. ඉතින් හරිම විනෝදයි ඉතින්. සතියකට සැරයක් ඉතින් අපි ගොඩාක් වෙලාවට ඉතින් අපි එහෙ තමයි යන්නේ. අපිට කියලා නෑයෝ නෑනේ මෙහි. එකම නෑයෝ තමයි ඒගොල්ලෝ. ඔන්න ඉතින් අපි දැන් ගෙදරට ආවා. ඔන්න දැන් ගෙදරට වාහනේ දාන්නයි හදන්නේ. මෙතන ලොකු ස්කීම් එකක්. ගොඩාක් ගෙවල් තියෙනවා. ඉතින් බලමුද ගෙදරට ගිහිල්ලා මේගොල්ලෝ මොකද කරන්න කියලා. අන්න පුතත් දැන් සෙරෙප්පු ගලවනවා යන්න. එයාලා තාම ආපු ගමන්ලු මොඩර්න් මාකට් ගිහිල්ලා බරටම වැඩ බඩු අස් කරනවා. මම ඉතින් ගිය වෙලාවට පොඩි හෙල්ප් එකක් දෙනවා ඉතින්. ඔන්න ඔහොමයි අපේ කතාව. බලන්න. බයි.